විශේෂයෙන්ම අපි දන්නවා මීට අවුරුදු කීපයකට පෙර අපේ රට විශාල ආර්ථික අර්බුදයක් නිර්මාණය වුණා. සමස්ත ආර්ථිකයත් ජන ජීවිතයත් විශාල කඩාවැටීමකට භාජනය වුණා. 2026 වසරේ අපි අයවැය ලේඛනයේ ආර්ථික සැලසුම් ආයෝජනයන් මේ සියල්ල සැලසුම් කරලා තිබෙන්නේ අපේ අර්බුදය අවසන් කර ගැනීම ඉලක්ක කොටගෙන. මේ ආර්ථික අර්බුදයන් විසින් ඒ නිශ්චිත මොහොතේ මුහුණ දෙන ගැටලු පමණක් නෙවෙයි මේ අහිමි දශකයේ විසින් කියන්නේ. ඒකට දිගු කාලීන අර්බුදයක් නිර්මාණය කරනවා. ඒක ඉතාමත් හොඳ කැඩපතක් තමයි මේ අධිවේගී මාර්ගයේ මේ කොටස. අපි ණය මුදල ලබා ගන්නවා. ඉදිකිරීම සඳහා නිශ්චිත කාලයක් තිබෙනවා. අපිට ණය ගෙවා ගන්න බැරි වීම මෙතට ණය මුදල අහිමි වෙනවා. ඉදිකිරීම නියමිත කාලෙදී අපිට කරගන්න බැරුව යනවා. ඉදිකිරීම බාරගත් සමාගමට අපිට වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. ඉදි කරලා තියෙන කොටස කඩා වැටෙන්න පටන් ගන්නවා. කෝටි 750කට වැඩි මුදලක් නැවත ඒක ප්‍රතිසංස්කරණය කරන්න මහජනගේ බදු මුදල් වලින් වැය කරන්න සිද්ධ වෙනවා. ඉදිකිරීම සමාගමට නියමිත පරිදි මුදල් නොගෙවීම හේතු කොටගෙන ඊට අවශ්‍ය වෙන වන්දි ගෙවීමට සිද්ධ වෙනවා. ඉදිකිරීම සමාගමේ කාර්යයන් බිඳවැටීම හේතු කොටගෙන යම් මූල්‍යයන් ගෙවන්න සිද්ධ වෙනවා. මේ ආදි ලෙස ගත්තොත් මේ ආර්ථික කඩාවැටීම විසින් ඇති කරන ලද අර්බුදයේ ප්‍රමාණය සහ දිශාව මෙවැනි ව්‍යාපෘති වලින් අපිට හඳුනා ගන්න පුළුවන්කම තිබෙනවා. විශේෂයෙන්ම පහුගිය ජනවාරි මාසයේ චීන සංචාරයේදී මා චීන ජනාධිපතිතුමාගෙන් ඉල්ලා හිටියා අපට නැවත චීන රජය විසින් ණය ආධාර මත දියත් කොට තිබෙන ව්‍යාපෘති ආරම්භ කරන්න සහාය දෙන්න කියලා. මම හිතන්නේ එතුමා විශේෂ අවධානය යොමු කරලා නතර වී තිබෙන සියලුම ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා අවශ්‍ය වන ආධාර චීන රජයෙන් ලබා දීමට එකඟතාවය පළ කරා. ඒ පිළිබඳ අපි බෙහෙන් විසඳුවන්ත වෙනවා. ඒ වගේම අපි මෙම අධිවේගී මාර්ග කොටස සඳහා විශේෂ සහන ණය යෝජනා ක්‍රමයක් අපිට ඉදිරිපත් කරන්න කියලා එතුමාගෙන් ඉල්ලා හිටියා. ඒ අනුව එතුමාලා විසින් දැනුම් දුන්නා ඩොලර් වලින් අපිට විශේෂ ණය යෝජනා ක්‍රම නොමැති බවත්, යුවාන් වලින් එම ණය යෝජනා ක්‍රම දියත් කළ හැකි බවත්. ඒ අනුව 2.5 3.5 අතර පොලි අනුපාතිකයකට මෙම ණය මුදල අපිට ප්‍රදානය කරන්න චීන එක්සිම් බැංකුව කැමැත්ත පළ කරලා තිබෙනවා. ඒ පිළිබඳව බෙහෙම් නිශ්චිතවන්ත වෙනවා.